ආයිබෝවන් ආදරණීය තුලා ලග්න හිමියනි මගේ channels පිළිබඳවත් මම කරන සේවාවන් 16 පිළිබඳවත් විස්තරාත්මකව වීඩියෝ අවසානයේ තියෙන බවත් මතක් කරගන්නට කැමතියි. ඒ වගේම මෙම ග්‍රහ මාරුව එනම් සිකුරු ග්‍රහතුමාගේ බලවත් වීම ඔබේ කේන්ද්‍ර සටහනේ 6 වැන්න තුල උච්ච වීම පිළිබඳ ග්‍රහ තත්වය වඩා වෙනස් වෙන්නට සුභ ආකාරයෙන් තවදුරටත් ඒ වගේම යම් පමණකින් සුභ අඩු වීමට හේතු කරනෝ වෙන කරුණු 20කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ පැහැදිලි විස්තරයක් වීඩියෝවේ අවසානයේ ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් තුලා ලග්න හිමියනි ඔබේ ලග්නාධිපති වගේම අටවැන්නාධිපති වුණු සිකුරු ග්‍රහතුමා ඔන්න ඔබේ කේන්ද්‍ර සටහනේ 6 වැන්නට පැමිණෙනවා උච්ච වෙලා මාර්තු මාසයේ 2 වෙනිදා ඉඳලා මාර්තු 26 වෙනිදා වෙනකම් පවතිනවා. මාර්තු මාසයේ මේ 2 වෙනිදා මධ්‍යම රාත්‍රී 12:23ට තමයි මේ ග්‍රහ මාරුව වෙන්නේ. සිකුරු ග්‍රහතුමා උච්ච වෙන්නේ කියන එක මතක් කරන්න ඕන. ඉතින් ඔබට මේ වෙනකොටත් ජනවාරි 13 වෙනිදා ඉඳලා සිකුරු ග්‍රහතුමා මිත්‍ර බලවත් වීම පිළිබඳ වීඩියෝවක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. එම වීඩියෝ නරඹන්න කියලා ඔබට මම ගෞරවයෙන් ආරාධනා කරන මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍යයි සිංහ ලග්න හිමියන්ට. ඒ වගේම මේෂ, වෘෂභ, මීන කියන ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍ර කපල මේ කාලේ දැඩිව පවතිනවා. ඒ නිසා මා ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට සිංහ ලග්නයට පමණක් වීඩියෝ ඔබේ තුලා ලග්නයෙන් පසුවයි මකර, කුම්භ, මීන රාශි පිළිබඳව ලග්න පිළිබඳව වීඩියෝ කරන්න වෙන්නේ. එහෙමනම් ඔබේ හිත මිතුරන් සිටනවා නම් සිංහ ලග්න හිමියන් මේ රාෂ්ට්‍ර කපල තත්ත්වය දුරු වෙන ආකාරය යම් දින ගණනාවකට හෝ ඔහුට ඇයට හිතට සහනයක් සැලසෙන නිසා ඔබේ හිත මිතුරු ඥාතීන් වෙත ඔබේ සිංහ ලග්න හිමි අය වෙත මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා ඔබට විශේෂයෙන් මතක් කර සිටිනවා. එහෙමනම් තුලා ලග්න හිමියනි ඔබට ගොඩක් සතුටටපත් වෙන්න පුළුවන් වෙන්නේ මේ ග්‍රහ ගෝචරයේ දෘෂ්ටි තුනක් ඔබේ කේන්දරයේ 10 වැන්න, 12 වැන්න සහ 3 වැන්න කියන ස්ථාන ත්‍රිත්වයටත් වැටෙන නිසා. විශේෂයෙන් මතක් කරනවා මේ ග්‍රහ ගෝචරය තුල ඔබට 6 වැන්න සිකුරු ග්‍රහ ගෝචරයට ඊතරම් සුබඵල දෙන ස්ථානයකුත් නෙවෙයි දුෂ්ට ස්ථානයකුත් වෙනවා. එහෙනම් මේ ස්ථානයට සිකුරු ග්‍රහ ගෝචරය ඔබට සුබ ලෙස බලපාන්නේ උච්ච වීම නිසා. ඉතින් සිකුරු ග්‍රහතුමා ක්‍රමානුකූලව මිත්‍ර බලයෙන් ඇවිල්ලා දැන් ජනවාරි 13 වෙනිදා ඉඳලා මේ ස්ථානයේ උච්ච බලවත් වීම නිසා ඔබේ සතුරු කරදර දැඩිව තිබුණා නම් ඒවා අනිවාර්යෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේම ඔබ යම්කිසි රෝගාබාධයකින් පෙළමින් සිටිය නම් ඒ తත්වය ඉවත් වෙලා යන බව විශේෂයෙන් මතක් කරන්නට කැමතියි. ඒකම ඔබේ විවාහ පාර්ශ්වයේ ඥාතීන් එක තියෙන බැඳීම තව තහවුරු වෙන කාලයක් හැටියට මේක මට පෙන්වලා දෙන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන් 6 වැන්නේ සිදුවන මෙම ග්‍රහ ගෝචරය තුල සිකුරු ග්‍රහතුමා ඔබ දන්නවා ආලය, ආදරය, කාමය, රාගික බවට අධිපති සුරතලිය, සුකුමාලිය, මනමාලිය ලෙස හඳුන්වන්නේ. එහෙනම් ඒ தත්වයන් ටිකක් ඉවවහා යන්නට ඉඩකඩ තියෙනවා. මේ ස්ථානය දුෂ්ට ස්ථානයක් වීම නිසා 6 වැන්න. නමුත් ඔබේ වාසනාවට තුලා ලග්න හිමියනි මේ ස්ථානය බාධක ස්ථාන 4න් එකක් වෙලා නැහැ. එහෙමනම් මේ ග්‍රහ තත්වයක් එක්ක ඔබට කිව යුතු තව වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඔබේ කේන්ද්‍ර සටහනේ මේ වෙනකොට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහතුමා 9 වැන්නේ සතුරු වෙලා මූට වෙලා විතරක් නෙවෙයි වක්‍රව ඊටාම දුර්වල තත්ත්වයක ගමන් කරනවා මාර්තු 11 වෙනිදා වෙනකම්. ඉතින් මේ ග්‍රහ මාරුව සිදුවන කාල සීමාව තුළ ගුරු හෙවත් බ්‍රහස්පති නැත්තම් සුර ගුරු ග්‍රහතුමා ඔන්න වක්‍රයෙන් මිදෙනවා. නමුත් සතුරු මූට කියන දුර්වල තත්ත්වය එහෙම පවතිනවා. ඒක ජුනි මාසයේ 2 වෙනිදා දක්වා පවතිනවා. ඔබේ පුණ්‍යස්ථානයේ, භාග්‍යස්ථානයේ, ධර්මස්ථානයේ තමයි මේ සුබදායක තත්ත්වය යම් පමණකට හැදෙන්නේ. ඒකත් ඔබේ ජීවිතයට වාසනාවන්ත තත්ත්වයක් වෙන බව තුලා ලග්න හිමියන්ට මම මතක් කරන්නට කැමතියි. ඉතින් තුලා ලග්න හිමියනි ඔබ දන්නවා මේ සිකුරු ග්‍රහතුමා පැමිණෙන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහතුමාගේ නිවසටමයි. මීන රාශිය 6 වැන්න. එහෙනම් ලස්සන සුකුමාල සුරතල් සිකුරු ග්‍රහ තාරකාව එන්නේ තාපසාරාමයකට වගේ. එහෙමනම් සිකුරු ග්‍රහතුමා ලෞකික පැත්තට බර වෙනකොට ගුරු කියන ග්‍රහතුමා ලෝකෝත්තර නැත්නම් ආධ්‍යාත්මික පැත්තට බර ග්‍රහතුමෙක්. එහෙනම් එයයි ගෙදරට එනකොට සිකුරු ග්‍රහ තාරකාවට Tamanට අවශ්‍ය
හිතු අන්දමේ විනෝදය සහැල්ලුවට බර වෙන්නට ඉඩ කඩ දෙන්නේ නැහැ. එහෙනම් ඒක ලොකු දෙයක්. ඔබ යම් අනිෂ්ට පහත් ක්‍රියාවලින් වළක්ව ගන්න. එහෙනම් තුලා ලග්න හිමි ඔබට තවත් වාසනාවන්ත තත්ත්වයක් මේක වෙනවා. එතකොට ගුරු වක්‍ර වීමත් ඉවත් වෙනවා. ප්‍රබලම දුෂ්ට තත්ත්ව තුනෙන් එකක් අයින් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා ඔබේ 6 වැන්න තුලම තමයි මේ කාලය තුල සෙනසුරු ග්‍රහතුමත් ගමන් කරන්නේ. ඉතින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහතුමත් ලෝකෝත්තර පැත්තට ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් තියෙන ග්‍රහතුමෙක්. ලෞකික සැප සම්පත් වලට ආසා කරන ග්‍රහතුමෙක් නෙවෙයි කියලා දන්නවා. එහෙනම් එන්නේ තාපසාරාමයට. එතනත් ඉන්නවා තවත් පූජක උතුමෙක් ශනි ග්‍රහතුමා ගමන් කරමින් ඉන්නේ මේ ඉඩමම තුල. එතකොට මොකද වෙන්නේ? අර සිකුරුගේ තද බල ලෞකික සැප සම්පත් අනිටු විදියට භුක්ති විඳින්න යාම ඔන්න වළක්වනවා. එහෙමනම් ඔබට වැඩිපුර මේ සිකුරු ග්‍රහතුමාගෙන් ලෞකික පැත්තෙන් හරවලා ලෝකෝත්තර ආධ්‍යාත්මික පැත්තට වැඩිපුර නැඹුරු කරලා ඔබට යහපත් තත්ත්වයක් ඇති කරනවා කියන එක කියන්න ඕන. මේ සිකුරු ග්‍රහතුමා සෙනසුරු ග්‍රහතුමා මතින් ගමන් කරනකොට අනිවාර්යෙන් ඔබේ අදහසක් ඉෂ්ට වෙනවා. අනිවාර්යෙන් ඔබ බලාපොරොත්තුෙන් හිටිය දෙයක් අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. මේ දින 24 තුල ඉතා ප්‍රබල තත්ත්වයක් ඒක. ඒකම මහලු වැඩිහිටි අයක ඇසුර වැඩි වෙනවා. ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න ඔබට ගොඩක් හිතෙන කාලයක් වෙයි. ඔවුන්ගෙන් ඒ නිසා ඔබට ප්‍රතිඋපකාර වශයෙන් විවිධාකාර දේ එක මුදල් වෙන්න පුළුවන්, රම්බඩු වෙන්න පුළුවන්, ඉඩකඩම්, ගෘහ භාණ්ඩ, වාහන ඒ ආදී වෙන්න පුළුවන්. ඒ තමන්ගේ පවුල්වල ඉන්න වැඩිහිටියන්ගේ ආර්ථික තත්ත්වය අනුව ඔබට යමක් ලැබෙනවා. අඩු වශයෙන් ඔබට පුණ්‍යානුමෝදනා හෝ ඔවුන්ගෙන් ලැබෙන කාලයක් වෙයි. විශේෂයෙන්ම පරණ බඩු වෙළඳම් කරන්න ඒ සම්බන්ධ ව්‍යාපාර කරන අයට ඉතාමත්ම යහපත් කාලයක් වගේම ගෙවල් ලස්සන කරන්න, තීන්ත ගන්න, අලුත් කොටස් එකතු කරන්න, ඉදිකිරීම් වැඩ ආරම්භ කරන්න ඔබ අනිවාර්යෙන් පෙළඹෙන කාලයක් වෙනවා. ඉතින් විශේෂයෙන් මේ කාලය තුල වැඩිපුර සිතට විනෝදය සතුට ගෙන දෙන ක්‍රියාවල ගමන් බිමන් වල තමයි ඔබ වැඩිපුර යෙදෙන්නේ. ඉතින් අලුත් අවුරුදු සමයත් එළඹෙන ආසන්න වෙනකම්ම මෙම ග්‍රහමාරුව තියෙන නිසා ඒ தත්ත්වය ඔබට හොඳින්ම දැනේ. නමුත් මතක තියාගන්න මාර්තු 26 ඉඳලා නැවත කාලයක් සිකුරු ග්‍රහතුමා දුර්වල වෙනවා. තවත් කාලයකට නැවතත් සිකුරු ග්‍රහතුමා බලවත් වෙනවා වෘෂභ රාශියේ. ඉතින් ඒ සඳහා වීඩියෝ මම ඉදිරිපත් කරනවා. අනිවාර්යයෙන්ම නැප්චූන් කියලා ග්‍රහතුමෙකුත් මේ කියන 6 වැන්නෙම ගෝචරය වෙනවා. ඉතින් 6 වැන්නේ නැප්චූන් කියන ග්‍රහතුමත් ගුරු හේවත් බ්‍රහස්පති ග්‍රහතුමාට සමාන සුබඵල දෙන ග්‍රහතුමෙක්. අපේ පෘථිවියට වඩා ඈතින් සිටින බව සැබෑයි. නමුත් මේ නැප්චූන් ග්‍රහතුමාගෙනුත් ඔබට ලොකු දෙයක් වෙනවා. සිකුරු ග්‍රහතුමා නැප්චූන් ග්‍රහතුමත් එක්ක මිත්‍රශීලී. ඉතින් ගුරු සිකුරු නැප්චූන් සිකුරු නිකායවල වල මහානායක හිමිවරු වගේ තමයි. නිකාය දෙකක් වුණාට කිසිම විරුද්ධත්වයක් නැහැ එතුමන්ලගේ. ඒ වගේ තමයි සිකුරු ශනි සිකුරු නැප්චූන්ගේ සම්බන්ධය. ඒ අනුව ගත්තොත් එහෙම මේ නැප්චූන් ග්‍රහතුමා මතිනුත් මේ බලවත් සිකුරු ග්‍රහතුමා ගමන් කරනකොට නිකන් නෙවෙයි නැප්චූන් ග්‍රහතුමා ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වෙලා ඉන්නේ. ඉතින් ශනි ග්‍රහතුමා නම් සම දුර්වලවයි ගෝචරය වෙන්නේ. එතකොට ශනි ග්‍රහතුමා අඩුම වශයෙන් මිත්‍ර බලයෙන්වත් හිටියනම් ඊටාම හොඳයි. කොහොම වුණත් නැප්චූන් ග්‍රහතුමා මතින් සිකුරු ග්‍රහතුමා යනකොට කලාව, සංගීතය, සාහිත්‍ය මේ හැම අංශයකම රැකියා කරන හැම කෙනෙකුටම ඊටාම සුබඵල දෙන වාසනාවන්ත කාලයක් වෙන බව මතක් කරන්නට ඕන. ඊට අමතරව රැකියා වශයෙන් ගත්තොත් රන්, රිදී, මුතු, මැණික්, මිනිරන් මේ ආදී ව්‍යාපාර අංශවලට සම්බන්ධ හැම කෙනෙකුටම ඊ타ත්ම වාසනාවන්ත කාලයක් වෙනවා. එවැනි රැකියා සම්බන්ධ ඔබටත් එවැනි වටිනා පාෂාණ වර්ග ඒ වගේම ආභරණ පළඳින්නට අවස්ථාව වැඩිපුර ලැබෙන කාලයක් හැටියට මේක හඳුන්වන්නට පුළුවන්. ඒකම මේ සිකුරු ග්‍රහතුමාට අයිති දේ හැටියට ඇඳුම් පැළඳුම් ඔය රෙදිපිලි කර්මාන්තය ඒකම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ජීවිතයේ සුව පහසුවට ඕන කරන සියලුම භාණ්ඩ. ඉතින් කියන්න බෑ පරිගණක ඒ වගේම ජංගම දුරකථන මේ ආදී සියලුම දේවල් සිකුරු ග්‍රහතුමාට අයිති දේවල්. ඒකම මතක තියාගන්න රසායනික ද්‍රව්‍ය වෙළඳාම පිළිබඳ රැකියාව කරන අයට බොහොම හොඳ කාලයක් වෙනවා. ඉතින්
මේ කාලය තුලම ඔබ දන්නවා ජ්‍යොතිෂයේ පවතින යෝග 1102කින් වටිනා යෝගයක් වන මහෝෂධ කියන යෝගයත් මේ හයවන්නේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් තවත් ලග්න කීපයකට මාලවී කියන පංචමහා ස්ත්‍රී පුරුෂ මහා යෝගය දෙනවා. නමුත් තුලා ලග්නේ මියනේ ඔබට ඒක නැති වුණත් එම යෝගය ඔබට මහෝෂධ යෝගය දෙනවා. මොකද වෙන්නේ? ඔබේ අමුතු පෙනුමක් ආකර්ෂණයක් මේ කාලේ ඇති වෙනවා. තරහ යනවා අඩු වෙනවා. මේ තුලා ලග්නේ මියන්ට විශේෂයෙන්ම අන්‍යයන් ප්‍රිය කරන තත්ත්වයක් ඇති වෙනවා. ඔබ සමාජයෙන් කොන් වෙලා හිටියනම් අන්න ඒ තත්ත්වය වෙනස් වෙනවා. ඔබට විශේෂ දෙයක් කියන්න ඕන. මේ සියලු යහපත් සුබඵල නම් ඔබට උදා කරන්නේ ඔබ හොඳ කල් ක්‍රියාවෙන් කටයුතු කරොත් විතරයි. දැහැමිව යහපත්ව අනුන්ට කරදරයක් නොකර වංචාව, දූෂණය, හොරකම, ත්‍රාඩකම්, බොරු කියමින් අන්‍යයන් රවට්ටමින් මුදල් හම්බ කරන කුමන හෝ රැකියාවක ඔබ කටයුතු කරනවා ඔබට මෙම සුබඵල හිමි වෙන්නේ නැහැ කියන එක මුලින්ම මතක් කරන්න ඕන. ඉතින් මේ සිකුරු ග්‍රහතුමා මේ විදියට සෙනසුරු ග්‍රහතුමා නැප්චූන් ග්‍රහතුමාත් මතින් සිකුරු ග්‍රහතුමා බලවත් වෙලා ගමන් කරන්නේ තවත් අවුරුදු 100 ගණනකට වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතේ කාලය තුලම නැවත මේ වගේ වාසනාවන්ත ග්‍රහ ගෝචරයක් ලැබෙන්නේ නැහැ කියන එක මම කියනවා. ඒ හින්දා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ එවැනි වැරදි වැඩ ඔය අල්ලස් ගනිමින් කටයුතු කරනවා නම් ඔබට අනිවාර්යෙන් මේ කාලේ මේ සුබඵල අනිත් පැත්තට හරවනවමයි. ඔබට ඒ සඳහා දඬුවම් ලැබෙනවා. ඔබ වැරදි කරමින් කටයුතු කරන ඔබ කුමන තත්ත්වයක වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ඔබ තුල ඒ අධර්ම තියෙනවා නම් ඔබට මේ සිකුරු ග්‍රහතුමා දඬුවම් කරනවා. ඒ වගේම ග්‍රහ තත්ත්වයක් තමයි සෙනසුරු සහ ගුරු බ්‍රහස්පති ග්‍රහතුමන්ලත් අධර්මයෙන් කටයුතු කරොත් ඔවුන් කොයිතරම් උච්ච වෙලා නෙවෙයි උච්ච තත්ත්වෙන් උඩ තත්ත්වයකට තියෙනවා අති උච්ච කියලා ඒ තත්ත්වෙන් ගමන් කරත් ඔබට දඬුවම් ලැබෙනවා. එහෙමනම් ඒක මට වුණත් පොදුයි. ඒ නිසා මතක තියාගන්න මේ සිකුරු ග්‍රහතුමාගේ මේ සුබඵල විඳින්න ඔබ හොඳ යහපත් තත්ත්වයකටපත් වෙන්න මේ කාලේ හරි හිතර ගන්න. මොකද මේ කාලෙත් සිකුරු ග්‍රහතුමා මිත්‍ර බලවත් වෙලා ගෝචර වෙන නිසා. එහෙනම් ඔබට මේ ග්‍රහ ගෝචරයත් එක්ක තවත් විශේෂ කරුණක් වෙන්නේ මේ ග්‍රහ දෘෂ්ටි ඇතිවීම. තුලා ලග්න හිමියන්ගේ මේ බලවත් ග්‍රහ ගෝචර තත්ත්වයේ දෘෂ්ටියක් වැටෙනවා 10 වෙන්නට. ඔබේ කර්මස්ථානය, පීතෘ ස්ථානය, ආත්ම අභිමාන ස්ථානය ගැන කියවන ස්ථානය. එහෙනම් පියාට යම් කිසි විදියක අසුබ තත්ත්වයක් තිබුණා නම් ඒක සමාජ තත්ත්වයෙන් වෙන්න පුළුවන්, ආර්ථික තත්ත්වයෙන් වෙන්න පුළුවන්, සෞඛ්‍ය තත්ත්වයෙන් වෙන්න පුළුවන්. ඒ තත්ත්වය ගොඩක් දුරට සමනය වෙන වාසනාවන්ත කාලයක් වේ තමන්ගේ පියාට. ඒ එක්කම මේ කාලය තුල ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ලොකු වෙනසක් වෙනවා. එහෙනම් යම් යම් උසස් වීම් ලබා ගන්නට තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. හොඳ ස්ථාන මාරුවීම් ලැබේ. මේ කාලේ මතක තියාගන්න එවැනි දේවල් ලැබුණත් ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරලා එවැනි තනතුරු වලට යන්නට උත්සාහ කරන්න ඕන. මොකද වෙන ග්‍රහ තත්ත්ව වෙනස් වෙලා ඔබට ඒ රාෂ්ට්‍ර කපල යෙදිලා තියෙන්න පුළුවන්. මම තුලා ලග්න හිමියන්ට ඒ රාෂ්ට්‍ර කපල කිසිවෙකුට නැහැ කියන එක කියන්නේ නැහැ. මොකද සඳු ග්‍රහතුමාගෙන් ඇතිවෙන ඒ රාෂ්ට්‍රක තත්ත්ව ඔබට තියෙන්න පුළුවන්. ඒ නිසා රැකියාව මාරු කරනවා නම් නැවත වතාවක් ඒ ගැන සිතන්න. ඒ වගේම ඔබට අනිවාර්යයෙන්ම විදේශ ගමන් මේ කාලය තුල යන්නට සිද්ධ වෙනවා. තමන්ට රජයෙන් උසස් අයගෙන් ආධාර උපකාර ගරු බුහුමන් ලැබෙන කාලයක් වෙයි. ওই දේශපාලඥයන්ට ජනප්‍රසාදය නැති වෙලා තිබුණා නම් අන්න ඒක අලුත් කරගන්න. තමන් කරපු වංචනික වැඩ, නීති විරෝධී වැඩ, ඒ වගේම සමාජයට අහිතකර දේවල් ඔබ අතින් ඒක වුණා නම් ඒව ඉවත් කරලා නැවත තිබුණු තත්ත්වයටපත් වෙන්න දේශපාලඥයින්ට විතරක් නෙවෙයි රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මේ සියල්ලම වල සේවය කරන උසස් අයටත් මම මේ කියන්නේ ඒ අය ඔබ යම් කිසි ආකාරයක වැරදි ක්‍රමයකින් ඒ ආයතනය පාලනය කරා නම් මෙන්න හැදෙන්න හොඳම කාලය ඔබට අවුරුදු 100 ගානක ඔබේ ජීවිත කාලය තුලම නැවත මෙවැනි අවස්ථාවක් ඔබට ලැබෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි වෙන්න උත්සාහ කරන්න කියලා තුලා ලග්න හිමියන්ට මම කාරුණිකව මතක් කරනවා. ඒකම ගත්තොත් මේ කාලය තුල නම්බුනහම ගරු බුහුමන් ලැබෙන්නට කාලයක් වෙනවා. ඔබේ ප්‍රතිරූපය ඉහළ යන කාලයක් වෙනවා. මේ 10 වෙනින් මේ සියල්ලම කියන බව මතක තබා ගන්න. ඒකම මේ ග්‍රහ ගෝචරයේ ත්‍රවත් දෘෂ්ටියක් වැටෙනවා 12 වෙන්නට. ඔබේ ව්‍යයස්ථානය, රිෆ්ෆස්ථානය. ඉතින් කේන්ද්‍රයේ තියෙන දුෂ්ට තැන් තුනෙන් එකක්.
ඔබේ ආත්ම විනාශය විනාශ කරන තැනක්, වද බන්ධන හිමිවන තැනක්, සිරගත වීම ගැන කියවන තැන. එතකොට මෙතෙන්ට සිකුරු ග්‍රහතුමාගේ ඔබේ කන්‍යා රාශියේ බුධ ග්‍රහතුමාගේ නිවසට එන්නේ. කලින් 10 වෙනිට ආවේ සඳුගේ නිවසට. අම්මගේ නිවසට ගියේ. දැන් බුධ ග්‍රහතුමාගේ නිවසට යන්නේ. එහෙමනම් ඔබට බුධ ග්‍රහතුමත් සිකුරු ග්‍රහතුමා සමග මිත්‍රශීලී තත්ත්වයක් තියෙන්නේ. එතන 12 වෙන්නේ සිදු වෙන්න පුළුවන් ඔබට කරදර විපත් වලින් ඔබ යම් පමණකට හෝ ගලව ගන්නවා. සිකුරු ග්‍රහතුමා උච්ච වෙලා මේ 12 වෙන්නේ ග්‍රහ ගෝචරය. 12 වෙන්නේ ග්‍රහ තුමෙකු බලවත් වෙලා ඉන්නව නම් ඊට සුදුසුම ග්‍රහතුමා සිකුරු ග්‍රහතුමා කියලා තමයි ජ්‍යොතිෂයේ පෙන්වලා තියෙන්නේ. ඉතින් එතන උච්ච බලයකින් ගෝචරය නොවුනත් දෘෂ්ටියක් වැටෙන එකත් ඊටාම සුබදායක තත්වයක් වෙනවා තුලා ලග්න හිමියනි. එහෙමනම් ඔබේ වැය පක්ෂය සීමා කරගන්න ඔබට පුළුවන් වෙනවා. මේ සිංහල අලුත් අවුරුද්දක් ලබන කාලේ ගොඩක් වැය පක්ෂය ඔබ අතින් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්නට තියෙන කාලයක්, හිතෙන කාලයක්. ඒක ඔන්න වළක්වන එක ලොකු දෙයක් වෙනවා. ඔබට නීතිමය ප්‍රශ්න, ඔබේ ආත්ම විනාශයට සිදුවන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලින් ඔබ මුදවා ගන්න කාලයක් වෙනවා. සතුරන්ගේ ඊර්ෂ්‍යාකරුවන්ගේ ක්‍රියා මේ 12 වෙනිනුත් කියනවා. ඒවා ගොඩාක් පාලනය කරන වාසනාවන්ත කාලයක් වෙන බව මතක තියාගන්න. මේ 12 වෙනින් කියන අනිත් දේ තමයි විදේශගත කිරීම. විදේශගත ජීවිතය 10 වෙනිනුත් මේ தත්ත්වය ප්‍රබල කරා. එහෙනම් 12 වෙනින් තවත් ප්‍රබල කළා ඔබ විදේශගත කරන්නට අවස්ථාව සලසලා දෙනවාමයි. ඉතින් ඔබ උත්සාහ කරන්න ඕන. මොකද මම මේ කියන්නේ එක ග්‍රහ ගෝචරයක් ගැන පමණයි. මම දැන් බ්‍රහස්පති ග්‍රහතුමාගේ தත්ත්වය ඔබට පෙන්눔 කරා. ජූනි 2 වෙනිදා දක්වා ඔබට යම් දුර්වලතාවයකින් බ්‍රහස්පති නැත්නම් සුර ගුරු ක්‍රියා කරන්නේ. ඒ නිසා ඒ ගැනත් නිතර හිතන්න ඕන. ඔබ මේ දේවල් සිකුරු ග්‍රහතුමා උච්ච වුණා කියලා ඔබට ඉබේ ලැබෙන්නේ. ඔබ උත්සාහ කරොත් ඔබට සියල්ලම ජය ගන්නට ලැබෙනවා. ඉතින් මේ ග්‍රහ ගෝචරයේ වටිනාම දෘෂ්ටිය වැටෙන්නේ ඔබේ කේන්ද්‍ර සටහනේ 3 වෙන්නට. 3 වෙන්න කියන්නේ ඔබේ කේන්ද්‍ර සටහනේ ධනස්ථානය, ස්වස්ථානය. මේ ස්ථානය බොහොම ප්‍රබල තැන. ඉතින් පිරිමින්ගේ කුටුම්බ සංරක්ෂණ ස්ථානය. ඒ අනුව ගත්තොත් මේ ස්ථානයට සිකුරු ග්‍රහ ගෝචරය සහ සිකුරු ග්‍රහතුමාගේ ගෝචර දෘෂ්ටියක් වැටීම ඊටාම සුබඵල දෙනවා. එහෙනම් නැවත මතක් කරනවා මේ කාලෙත් සිකුරු ග්‍රහතුමා බලවත් මාර්තු 2 ඉඳලා මාර්තු 26 වෙනකන් තමයි උච්ච වෙලා ප්‍රබල වෙන්නේ. එහෙනම් මේ දෘෂ්ටිය මගින් එක පාඩුවක් වෙනවා. මේ ස්ථානය කුජ ග්‍රහතුමාට අයිති නිවස. ඒකම මේ ස්ථානය ඔබේ බාධක ස්ථාන 4න් එකක්. එතකොට මොකද වෙන්නේ? සියලු සුබඵල වලට වරින් වර බාධා ඇති කරනවා. ඒ වගේම දරුණු චණ්ඩියෙක්ගේ ගෙදරට පියකරු සුකුමාල තරුණියක් පැමිණියා වගේ. ඉතින් ඒ තත්ත්වයන් තුල අධික කාමාශාවන්, ඒ වගේම ඒ පිළිබඳ හැඟීම් වැඩි වෙන කාලයක් වෙයි ඔබ අතින්. ඉතින් මම මතක් කරා මේ 6 වෙන්නේ ශනි සහ ගුරු ග්‍රහතුමන්ලා මේව පාලනය කරනවා කියලා. නමුත් මේ දෘෂ්ටි මගින් ඒ தත්ත්වයන් නැවත නැවත ඉස්මතු වීමට ඉඩකඩ තියෙනවා. ඒ මගින් අර බාධක ස්ථානයකුත් නිසා ඔබට ඒව පාලනය කරගන්න බැරි වුණොත් ඔබේ කුටුම්බ සංරක්ෂණය, ඔබේ බිරිඳ දරුවන් සමග ගත කරන ජීවිතයේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්නට ඉඩකඩ තියෙන බවත් මතක් කරන්න ඕන. කොහොම වුණත් මේ ස්ථානය ඔබේ ධනස්ථානය, ස්වස්ථානය. එහෙනම් ධනස්ථානය මොනවද? ඔබේ මුදල්, රම්බඩු, ගෘහ භාණ්ඩ, ඉඩම්, ගෙවල්, වාහන ආදී සියලුම දේවල් තියෙන ප්‍රමාණයක් තියෙනවා නම් ඒව තව තව වැඩි දියුණු වෙනවා. ඒකම ඔබට ඒව නැතිනම් ඒව හිමි කරගන්නට, ඒවා එකතු කරගන්නට ජීවිතේට වාසනාවන්ත කාලයක් මේ ග්‍රහ ගෝචරයත් එක්ක උදා වෙනවයි කියන එක ඔබට හරිම සතුටින් ප්‍රකාශ කරන්නට කැමැති. ඉතින් තුලා ලග්න හිමියනි, මේ දෙවැන්නෙන් ඔබේ වචනය ගොඩාක් ප්‍රියමනාප වෙන බව මතක් කරන්නට ඕන. ඒකම හොඳ සිහි කල්පනාවක් ඇති වෙනවා. මේ කාලය තුල ගන්න තීන්දුව తీරන බොහොම සෞම්‍යයි. අනුන්ට හිරියරයක් වෙන තීන්දුව తీරන නෙවෙයි කියන එකත් මතක් කරන්නට කැමැති. මෙතන මතක තියාගන්න දෙවැන්න කියන්නේ ඔබ නොදන්න වෙන්න පුළුවන් කේන්ද්‍රයට අනුව මාර්ග ස්ථානයක්. එහෙනම් ෂණික මරණය ගැන දෙන අසනීප තත්ත්වයන් තියෙනවා නම් ඒ අය ගොඩක් පරිස්සම් විය යුතුයි. සිකුරු ග්‍රහතුමා මේ දෙවැන්නේ ඕනට වඩා බලවත් වීම කියන එක කියන්නට කැමැති. තමන්ගේ උත්සාහයෙන් කරන රැකියා, ව්‍යාපාර, ස්වයං රැකියා කටයුතු ආරම්භ කරන්න ඔන්න තුලා ලග්න හිමියන්ට ඊටාම වාසනාවන්ත කාලයක්. තුලා ලග්න හිමියන්ගේ කොහොමත් සංකේතය තරාදිය,
ඉතින් වෙළඳ ව්‍යාපාරවලට ස්වයං රැකියාවලට උපන් හපන් අය තමයි මේ තුලා ලග්න හිමියන්. ඉතින් ඔබේ කේන්දරය ඔබ හොඳටම දන්නවා ලග්නාධිපතිත් වෙලා ඒ වගේම ඔබේ අටවැන්නාධිපතිත් වෙලා තමයි මේ හයවැන්නේ ගෝචරයක් සිදු කරගන්නේ. ඒ බලය ලග්නාධිපති හයවැන්නට එනකොට හයවැන්නේ දුර්වල తত্ত্বය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒ වගේම මාරක ස්ථාන අධිපතියෙක් හයවැන්නට එනකොට ඒ ස්ථානයකට එනකොට ඒ දෙකේම තියෙන දෝෂ තත්ත්වයන් භංග වන බව ජ්‍යොතිෂයේ පෙන්වලා දීලා තියෙනවා. එහෙමනම් ඔබට ගොඩක් සතුටටපත් වෙන්න පුළුවන් ග්‍රහ ගෝචරයක් තමයි මේ සිකුරු ග්‍රහතුමාගේ ග්‍රහ තත්ත්වය නිසා ඇති වෙන්නේ. ඒ නිසා මේ සිකුරු ග්‍රහතුමාගේ මේ වටිනා ග්‍රහ තත්ත්වයත් එක්ක ඔබේ මම සඳහන් කරපු ඔබේ රැකියාවන් මෙන්න මේ වලටත් අයිති වෙනව නම් ඉංජිනේරු සේවා, කාර්මික අංශ, ඒ වගේම බෙහෙත් වෙළඳාම, ඔයි ෆාමසි පවත්වාගෙන යෑම, ඒ වගේ කටයුතු වලට ඊ타මත්ම සුබදායක වාසනාවන්ත කාලයක් වෙනවා. රියැලිටි වැඩසටහන් වලට ඉදිරිපත් වෙන අපේ තරුණ තරුණියන්ට බොහොම හොඳයි මේ කාලය. ඒ වලට ඉදිරිපත් වෙන්න තුලා ලග්න නම් ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණ හිමි වෙනවා. මොකද ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහතුමා එයා තමයි හයවැන්නට එන්නේ. ඉතින් මේ රියැලිටි වැඩසටහන් පවත්වනකොට නොදැනුවත්වම රහස් සතුරන් නැති වෙනවා. එහෙනම් ඒ රහස් සතුරන් බිඳීමේ බලය අනිවාර්යයෙන්ම මෙම සිකුරුගේ බලවත් වීම මත ඇති වෙනවා. ඔබ මේ කාලය තුල මාර්තු 26 වෙනිදා දක්වා එවැනි තරඟවලට ඉදිරිපත් වෙනවා නම් ඔබට රහස් සතුරු කුමන්ත්‍රණ බිඳලන්නට හැකි වෙනවා. හැබැයි මතක තියාගන්න එතනින් පස්සේ සුළු කාලයක් නැවත සිකුරු ග්‍රහතුමා සම මූට වෙනවා. නැවතත් ආපහු මාසයකට ආසන්න කාලෙකින් පස්සේ තමයි නැවත සිකුරු ග්‍රහතුමා වෘෂභ රාශියේ ස්වක්ෂේත්‍ර බලවත් වෙලා විෂ්ණු යෝගය හදන්නේ. ඉතින් මම ওই සිකුරු බලවත් වීම පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී බොහොම ඉක්මනට ඒ පිළිබඳත් ඔබ අවධානයෙන් ඉන්න. ඒ නිසා මා ඔබට මතක් කරන්නේ මේ සිකුරු ග්‍රහතුමාගේ තත්වයක් එක්ක තුලා ලග්නීමේ ඔබට විවාහ ප්‍රමාද වෙලා තිබුණා නම් ඉතින් මේක බොහොම හොඳ වෙනවා සිකුරු බලවත් කාලේ විවාහ කටයුතු සිද්ධ කරගන්න. ඒක පැහැදිලිවම ඔබට මතක් කරන්න ඕන. විවාහ යෝජනා ස්ථිර කරගන්න, විවාහ මංගල්‍ය පවත්වන්න බොහොම හොඳ වාසනාවන්ත කාලයක් ඇටියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ මතක තබා ගත යුතුයි ওই මදු සමය ගත කරන විවාහ උත්සවවලට පමණක් මෙම ග්‍රහ ගෝචරය සුබ වෙන්නේ නැහැ. කොණ මාසයක් ඇතුළත් වෙනවා. ඉතින් නැවතත් සිකුරු ග්‍රහතුමා වෘෂභ රාශියේ බලවත් වෙනකොට නැවතත් ඔබට එවැනි උත්සව පවත්වන්න, එවැනි දේවල් කරන්නට බොහොම හොඳ වාසනාවන්ත කාලයක් වෙනවා කියන එක මතක් කරන්න ඕන. නැත්නම් විවාහ ලියාපදිංචි කරන්න එහෙම ඊ타මත්ම සුබයි. කොණ මාසය තුල උනත් විවාහ ලියාපදිංචි කිරීමට ඊ타ම සුබදායක කාලයක් වෙනවා මේ මාර්තු 15 අප්‍රේල් 15 තුල කාලය. ඉතින් මාර්තු 26 වෙනකන් සිකුරු ග්‍රහතුමා බලවත් වෙන කාලය තුල අර මදු සමය වෙනුවෙන් පවත්වන විවාහ උත්සව පැවැත්වීමෙන් වැළකී යුතුයි සිකුරු ග්‍රහතුමා උච්ච කාලයක උනත් කියන එක ඔබට මතක් කරන්නට කැමැති. මේ ග්‍රහ ගෝචරය ඔබට මොන කරුණු මත බලපානවද කියන එක කියන්නට මේ වෙලාවේ කැමැති. ඇත්තෙන්ම ඔබේ උප්පත්තියේ ලග්නාධිපති, නවාංශකාධිපති මොන විදිහේ බල දුබල තත්වයකින් ඉන්නවද කියන එක මතත්. ඒ වගේම ඔබ මේ සිදුවන ග්‍රහ ගෝචරයත් එක්ක ඔබේ කේන්දරයේ සිදුවෙන වෙනත් ග්‍රහ ගෝචර ගැළපෙනවාද නැද්ද කියන එක මතත්. ඒ වගේම එතනින් මම අදහස් කරේ මිත්‍රශීලීවද, සතුරුවද මේ ආදී කියන කරුණු. ඒ වගේම ඔබ ඉපදිලා තියෙන්නේ වර්ගෝත්තම උප්පත්තියකින්ද, සාධක උප්පත්තියකින්ද කියන කරුණු අනුවත්. ඒ වගේම ඔබ මේ වෙනකොට මේ කියන ග්‍රහ ගෝචරයට මිත්‍රශීලී මහදසාවක්, අතුරු දසාවක්, විදසාවක්, සූක්ෂම දසාවක් ගත කරනවද නැත්නම් මේ ග්‍රහ ගෝචරයත් එක්ක විරුද්ධ දසා, අතුරු දසා, විදසා, සූක්ෂම දසා කාලයක්ද ගත කරන්න කියන එක අනුව. ඒ වගේම මේ කාලය තුල ඔබ ලග්න, ලග්නාෂ්ටම, ජන්ම, ජන්මාෂ්ටම, කණ්ඨක ශනි සහ ජන්ම කණ්ඨක ශනි කියන ඒරාෂ්ටක අපල තත්වයක් ගෙවනවාද කියන එක නැත්නම් එහෙම නැද්ද කියන එක කරුණු අනුවත් මෙම ග්‍රහතුමා ඔබේ උපන් කේන්ද්‍රයට මධ්‍යම සුබඵල දෙන, සුබඵල දෙන,
ඊතා සුබඵල දෙන හේවත් යෝගකාරක. එහෙමත් නැත්නම් යෝග සුභ හෝ අසුභ ආත්මකාරක ග්‍රහයාද, බාධක ග්‍රහයාද, පාපී ග්‍රහයෙක්ද, 64 වන නවාංශකාධිපතියාද, 22 වෙනි දෙර්කානාධිපතියාද, මාරක ග්‍රහයාද යනාදී වශයෙන් ඔබේ කේන්ද්‍රයට මෙම ග්‍රහතුමා මොන ආකාරයෙන් බලපාන ග්‍රහයෙක්ද කියන කරුණ අනුවත්, ඒ වගේම උපතේදී මෙම ග්‍රහතුමා ඔබේ භාව කේන්ද්‍රයට අනුව කේන්ද්‍රයේ පෙන්නන භාවයේද එහෙමත් නැත්නම් වෙනත් භාවයක තැන්පත් වී සිටිනවාද නැද්ද, ඒ අනුව ඒ සිටින ආකාරය අනුව, ඒ වගේම මෙම ග්‍රහතුමා වෙනත් ග්‍රහතුමන්ලා සමග යෝග වීමෙන් ද්විත්ව, ත්‍රිත්ව, චතුස්, පංචම ආදී ග්‍රහ සංයෝගය නිර්මාණය කරගෙන සිටින ආකාර අනුවත්, ඒකම මෙම ග්‍රහතුමාගෙන් ජ්‍යොතිෂයේ සඳහන් යෝග 1102න් පංචමහා ස්ත්‍රී යෝග, පංචමහා පුරුෂ යෝග, නීච භංග රාජයෝග, විපරිත රාජයෝග, පරිවර්තන යෝග, මහා පරිවර්තන යෝග නිර්මාණය කරගෙන සිටින ආකාරය අනුවත්, එහෙම නැත්නම් මා මුලින් සඳහන් කරපු ඉතිරි යෝග වලින් යම් ප්‍රමාණයක් නිර්මාණය කරගෙන සිටනවාද යන්න අනුවත්, ඒ වගේම මෙම ග්‍රහතුමා ඔබේ බාධක ස්ථාන හතරෙන් එක ස්ථානයක රැඳී සිටනවාද නැද්ද යන කරුණ අනුවත්, මෙම ග්‍රහතුමා ඔබේ දුෂ්ට ස්ථාන ත්‍රිත්වයෙන් යම් ස්ථානයක රැඳී සිටනවාද නැද්ද යන්න අනුවත්, මෙම ග්‍රහතුමාට ලග්නයේ සහ නවාංශකයේ දෙකේම මේ කියපු සියලුම කරුණු ලග්නයත් නවාංශකයත් දෙකටම පොදුයි. එහෙනම් මෙම ග්‍රහතුමාට ලග්නයේත් නවාංශකයේත් සිටින ස්ථානයට සුබ හෝ වැටෙන අසුබ දෘෂ්ටි අනුවත්, ඒකම සෑම ග්‍රහ තුමෙක්ම අවස්ථා 12න් එකක තමයි අපේ ඉපදිලා තියෙන්නේ. උදාහරණ වශයෙන් ඒ ග්‍රහතුමා ගමන අවස්ථාව, භෝජන අවස්ථාව, සයන අවස්ථාව ආදී වශයෙන් අවස්ථා 12න් එකක ඒ කුමන අවස්ථාවක මේ ග්‍රහතුමා ඔබේ උප්පත්තිය ලබා තියෙනවාද නැද්ද යන්න අනුවත්, ඒකම මෙම ග්‍රහතුමාට අයිති භාවයේ නොසිට කුමන භාවයක සිටිනවාද නැද්ද කියන කරුණ අනුවත්, නැත්නම් Tamanට අයිති භාවයේම සිටිනවාද කියන කරුණ අනුවත්, ඔබ පෙර ආත්මේ කරන ලද කුසල් අකුසල් ප්‍රමාණය අනුවත් මෙම ග්‍රහතුමා ඔබේ කේන්ද්‍රයේ කුමන නැකතක තැන්පත් වී සිටියාද නැද්ද කියන කරුණ අනුවත් උපතේදී ඔබ අවිවාහකයෙක් නම් ඔබේ මේ කාලේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට තියෙන සුබ අසුබ ග්‍රහ තත්ත්ව අනුවත්, ඔබ විවාහකයෙක් නම් විවාහ වෙලා දරුවන් සමග තවම සිටිනවා නම් ඔබේ බිරිඳ දරුවන්ට මේක දිනවල පවතින ග්‍රහ තත්ත්වය සුබද අසුබද කියන එක කරුණ අනුවත් ආදී වශයෙන් තවත් කරුණු කීපයක් අනුව මෙම සුබ ඵල හෝ අසුබ ඵල ඔබට යම් තරමකින් වෙනස් වීමකට ඉඩ තියෙන බව මේ වෙලාවේ මතක් කරන්නට කැමතියි. ඒ වගේම මගෙන් ජ්‍යොතිෂ, වාස්තු, গুপ্ত විද්‍යා හා හස්ත රේඛාමය අංශ වලින් ලබා ගන්නට පුළුවන් සේවාවන් 15ක් පිළිබඳ කරුණු කාරණා දීර්ඝ වශයෙන්ම පැහැදිලි කරලා තියෙනවා මේ වීඩියෝවේ අවසානයේ. එහෙමනම් මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel, ජ්‍යොතිෂ channel, බොදු සෙත් පිරිත් හා ගී යන YouTube නාලිකා 6 සිටින ලක්ෂ 3කට ආසන්න ඔබ හැම දෙනාටමත් මෙම වීඩියෝව මුලින්ම නැරඹු ඔබ හැම දෙනාටමත් මෙවැනි සුබඵල ඔබ වෙනුවෙන් ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබත් නිරන්තරයෙන්ම ආදරණීය විශ්ව මාතාවන්ට ස්තුති කරන්න. එසේනම් ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපල වලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම
එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවල සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාව දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාව හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ දහස් වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික් ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ දහස් වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ සාන්ති කර්මය මාලාව ඉෂ්ට කරගන්න පුළුවන්. වගේම තත්කාල හා නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලාව සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලාව මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලාව ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවල පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලාව පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගෙන් ඉටුවා කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාරදූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.